මේ තියෙන්නේ මම කරගෙන යන එක YouTube channel එකක මේ මාසේ AdSense revenue එක. ඔයගලන්ට බැලුවොත් පේනවා ඩොලර් 124ක් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඩොලර් 124ක් කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 41000කටත් වඩා වටින මුදලක්. ඉතින් ඔයා මම අපි හැමෝම දන්නවා ලංකාවේ තියෙන ආර්ථිකෙත් එක්ක අපිට ජොබ් එකක් විතරක් කරලා අපේ ලයිෆ් එක ඇතුලේ මැච් එකක් ගහගන්න හරිම අමාරුයි. ඒ වගේම ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාට මුදල් අවශ්‍යතාව තියෙන්න පුළුවන්. ඔයා ආස කරන දේවල් මිලදී ගන්න. ඉතින් ඒක නිසා ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාගේ තියෙන ෆ්‍රී ටයිම් එක පාවිච්චි කරලා මේ විදිහට YouTube එකට වීඩියෝස් හදලා මේ වගේ මුදලක් කොහොමද හොයන්නේ කියලා අද ඔයාට දැනගන්න පුළුවන්. ඔය channel එකට අලුත් කෙනෙක් නම් මම ශිහාන් චානුක මේ channel එකෙන් ඔයාලට ඩිජිටල් මාකටිං ඉවකෙම බිස්නස් වලට අදාළ වටින වීඩියෝ අපි ඔයාලා ළඟට නොමිලේම අරගෙන එනවා. දැනටමත් ලක්ෂයකට ආසන්න පිරිසක් අපේ වටේ එකතු වෙලා ඉන්නවා. ඔයත් ඉක්මනටම ගිහිල්ලා පහළ තියෙන subscribe button එක press කරලා මේ වීඩියෝස් නොමිලේම ඔයා ළඟටම ලබා ගන්න. YouTube channel එකක් අපි කොහොමද create කරන්නේ කියලා ඔයා දැනටමත් දන්නවා ඇති. නමුත් ඔයා දන්නේ නැති දේ තමයි කොහොමද ඉක්මනටම channel එකට subscribers ලගන්නේ, කොහොමද channel එකට views අරගෙන channel එකේ monetization on කරගෙන ඒ හරහා මුදල් හොයන්නේ කියලා. ඉතින් මම අර මුලින් පෙන්නපු AdSense revenue එක තිබ්බ channel එකේ මම කරපු දෙයක් තමයි ලෝකයේ ඇතුලේ trending වෙන දේවල්, ලෝකයේ ඇතුලේ viral වෙන දේවල් මොනවද කියලා හොයලා බලලා ඒවට අදාළව මම වීඩියෝස් නිර්මාණය කළා. හොඳ ට්‍රෙන්ඩිං ටොපික් එකක් තමයි මේ කාලේ FIFA World Cup 2026 කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ලෝකෙ වටේම ඉන්න ෆුට්බෝල් වලට ආස කරන, ෆුට්බෝල් වලට ආදරය කරන කට්ටියව ටාගට් කරලා ඔයාට වීඩියෝස් ජෙනරේට් කරන්න. ඉතින් මේකට අද අපි AI tool එකක් පාවිච්චි කරනවා. මේක තමයි මෙන්න මේ Magic Light AI කියන මෙන්න මේ tool එක. මේක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ෆුට්බෝල් වලට සම්බන්ධ වීඩියෝස් ජෙනරේට් කරන්න. ඉතින් මම ඔයාට step by step මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මේකට යන්න මම පහල comment section එකේ පින් කරලා තියෙනවා link එකක්. ඒක click කරලා ඔයාට මෙන්න මේ Magic Light AI tool එකට එන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ආවට පස්සේ ඒකේ මෙතන තියෙනවා World Cup Remix Studio කියලා. ඉතින් මේ හරහා තමයි අපි වීඩියෝස් ජෙනරේට් කරගන්නේ. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට චුට්ටක් පහළට ගියොත් බලා ගන්න පුළුවන් මේ tool එක පාවිච්චි කරලා දැනටමත් ජෙනරේට් කරපු වීඩියෝස්. මම මේ වීඩියෝස් කීපයක් ඔයාගේ ස්ක්‍රීන් එකෙන් මම දැන් දාන්නම් ඔයාට. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ වීඩියෝස්ද ඔයාට මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ ඉන්ටර්විව් වීඩියෝස්, නිවුස් වීඩියෝස්, ඒ වගේම ඩොකියුමෙන්ටරි වීඩියෝස් මේ වගේ සෑහෙන ප්‍රමාණයක් ඔයාට මේ ටූල් එකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මෙන්න මේ prompt එකක් add කරන්න තියෙන මෙන්න මේ section එකට අපි අපේ මොකද generate කරගන්න ඕන කියන දේ අපි මෙතනින් ලබා දෙන්න ඕන. ඉතින් ඒකට දැනටවත් මම නිර්මාණය කරගත්ත prompt කිහිපයක් මේ විදිහට මම හදාගත්තා. ඉතින් මේ prompt තියෙන මේ document එක ඔයාට download කරගන්න පුළුවන්. මම පහලින් description එකේ link එකක් දාන්නම්. ඒකෙන් ඔයාට මේක download කරගන්න පුළුවන්. මේ prompt ඔයාට මෙහෙමම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ prompt එක copy කරලා ඔයාට ChatGPT එකට ලබා දීලා මේ විදිහ මට වෙනස් prompt එකක් ලබා දෙන්න කිව්වට පස්සේ එයා ඔයාට අලුත්ම prompt එකක් ඔයාට ලබා දෙයි. ඉතින් මම මෙතන රොනාල්ඩෝගේ documentary video එකක් මම generate කරගන්නවා. ඉතින් ඒකට මෙන්න මේ විදිහට මම මෙන්න මේ දෙවනි prompt එක copy කරලා Magic Light AI tool එකේ මෙන්න මෙතනට ලබා දෙනවා. ඊට පස්සේ ඒකේ style එක විදිහට මෙන්න මෙතන තියෙනවා realistic cinema කියන එක මම click කරනවා. ඊට පස්සේ මට ඕන කරන resolution එක 16:9ද 9:16ද. ඔයා long videos generate කරනවා නම් 16:9 සහ short videos කරනවා නම් 9:16 කියන resolution එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මෙතනින් ඔයාට වීඩියෝ එකේ duration එක select කරන්න පුළුවන්. සහ මේකේ විශේෂත්වය තමයි මිනිත්තු 50ක් දක්වා ඔයාට පුළුවන් දිග වීඩියෝස් මේකෙදී ජෙනරේට් කරන්න. නැවතත් ඔයාට මෙතනින් ඔයාට අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න පුළුවන්. ඉතින් මම ඒකත් කන්ෆර්ම් කළා මම ඉස්සරහට යනවා. මේ ස්ක්‍රීන් එකේදී අපිට බලා ගන්න පුළුවන් අපි රොනාල්ඩෝගේ ඩොකියුමෙන්ටරි වීඩියෝ එකක් ජෙනරේට් කරද්දී ඒකේ ඇතුලේ තියෙන සබ්
subtitles ටික මොන වගේද කියලා. ඉතින් ඒකත් අපි බලාගෙන next button එක click කරනවා. මෙතනදී පුළුවන් අපේ වීඩියෝ එකේ ඉන්න පුද්ගලයන්ගේ වෙනස්කම් අපිට සිදු කරන්න. ඉතින් මේ විදිහේ චැරක්ටර්ස් ගණනාවක් ඔයාට බලා ගන්න පුළුවන්. මේකෙන් මම හිතනවා මෙන්න මේ රොනාල්ඩෝගේ පෙනුම මට හොඳයි කියලා. ඉතින් මම මේක ක්ලික් කරලා මම next button එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි වැඩේට ඕන කරන images ටික මුලින් මෙයා generate කරනවා animation නිර්මාණය කරන්න කලින්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සනට අපේ ඩොකියුමෙන්ටරි වීඩියෝ එකේ මොන වගේ දේවල්ද එන්නේ කියලා ඉමේජස් විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේවා වෙනස් කරන්නත් පුළුවන් නැවතත් රීජෙනරේට් කරලා. ඉතින් ඊට පස්සේ මම මේ තියෙන ටික හොඳ නිසා මම next button එක ක්ලික් කරනවා. මෙතනදී ඔයාට පුළුවන් ඔයා ජෙනරේට් කරගත්ත ඉමේජස් ටික animations clip බවට පත් කරන්න. ඉතින් මේකෙදි AI models තියෙනවා. ඔයාට කැමති model එකක් මෙතනින් select කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට එක model එකක් select කරලා confirm කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මුලින් ජෙනරේට් කරගත්ත ඉමේජස් ටික animation clips බවට මෙයා පත් කරනවා. ඉතින් ඒකත් හරි ගියාට පස්සේ මම next button එක ක්ලික් කරනවා. ඉතින් අපේ final stage එකේදී මෙතන අපේ subtitle එකක් සහ background music එකක් අපිට add කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලස්සන subtitle එකකුත් මම add කළා. background music එකට ආවට පස්සේ අපේ World Cup football World Cup එක target කළාම ඒගොල්ලන් ලස්සන background music ලබා දීලා තිනවා. ඉතින් ඔයාලට මේවා එකින් එක test කරලා බලන්න පුළුවන්. ඔයාලට කැමති එකක් වගේ වීඩියෝ එකේ background එකට ලස්සනට add කරන්න පුළුවන්. ඒ විදිහට මම background music එකකුත් add කළා වීඩියෝ එක generate කරගන්නවා. මට ඕන settings ටිකත් මෙතනින් apply කරලා. ඉතින් අපි ඉක්මනටම ගිහලා බලලෙමු අපි generate කරගත්ත වීඩියෝ එක කොයි වගේද කියලා. A young boy laces up worn-out boots. This is Cristiano Ronaldo. Let's Decades before the roar of 80,000 fans would define his life. He kicks a ball against a wall, over and over. A rhythmic, Stand on quiet. that mountaintop. The dream was born. Fast forward to Manchester. Rain lashes down on the training ground, turning the grass into a slip that defies gravity, hanging in the air for a second too long before the net wiggles and the stadium explodes. But the path to greatness is never a straight line. Tears streaming down his face. It's okay. Yet CR7, he refuses the game's to leave not his over yet. brothers. He stands beside his manager, shouting instructions, limping on the grass, willing his team to hold the lead with every fiber of his being. When the final whistle blows, he just the opponent, This is for but his you! own physical limits to lead his nation to glory. The ball It's bending like a finds the laser. top corner. The crowd rises as one. Ronaldo turns, arms spread wide, and leaps into immortality. නියමයි වැඩේ සුපිරි නේද? ඔව් මම දන්නවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාට පුළුවන් මේ Magic Light AI tool එක පාවිච්චි කරලා ඔයාට generate කරගන්න. ඉතින් ඔයා monetization වලින් Facebook ඒවා එහෙම නැත්නම් YouTube ඒවා monetization වලින් ඔයා මුදල් හොයනවා වගේම ඔයාට පුළුවන් මේ Magic Light AI tool එක හරහාම ඔයාට මුදල් හොයන්න. ඉතින් මේක ඇතුළට ගියත් ඔයාට බලා ගන්න පුළුවන් Magic Light AI tool එකේ මෙතන තියෙන contest කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඒගොල්ලන්ගේ තියෙනවා World Cup creation challenge එකක්. ඉතින් මේ හරහාත් ඔයාට පුළුවන් මේ AI tool එක පාවිච්චි කරලා videos generate කරලා, ඒ කියන්නේ World Cup FIFA World Cup එක target කරලා ඔයා videos generate කරලත් ඔයාට පුළුවන් මේගොල්ලන්ගේ හරහාත් මුදල් හොයන්න. ඉතින් මෙතනදී ඔයාට ගිහිල්ලා බැලුවොත් පහළ ඔයාට හම්බෙන rewards මොනවද කියලා මෙතන ඔයාට cash prize ඔයාට හොයාගන්න පුළුවන් රුපියල් 70,000කට ආසන්න ඔයා මේකෙන් වින් කරාට පස්සේ. ඒ වගේම ඔයාට 1 month ultra membership එකකුත් ඔයාට පුළුවන් දිනා ගන්න මෙන්න මේ Magic Light AI tool එක හරහා මේ World Cup එක target කරලා videos generate කරලා. ඉතින් මෙන්න මේ අල්ට්‍රා මෙම්බර්ෂිප් එකක් සාමාන්‍යයෙන් රුපියල් 30,000ක් වගේ වටිනවා. ඉතින් මේ මෙම්බර්ෂිප් එකක් ඔයාට අරගෙන ඔයාට පුළුවන් තවත් ඔයාට මේකේ වීඩියෝස් ජෙනරේට් කරන්න ඔයා කැමති විදිහේ ඒවා. ඉතින් ඒ වගේම තමයි මේකේ ෆ්‍රී ක්‍රෙඩිට්ස් ඔයාට වින් කරන්නත් පුළුවන්. ඔයා මේකෙන්
මේ තරගෙන් ඔයා වින් කරාට පස්සේ ඒ වගේම මේ චැලෙන්ජ් එක තියෙන ඩියුරේෂන් එක ඒ වගේම ගයිඩ්ලයින්ස් මොනවද ඔයා දැනගන්න ඕන මේ තරඟ ගැන මේ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ Magic Light AI tool එක ඇතුලෙන් ඔයාට හැම දෙයක්ම තොරතුරු ලබා දීලා තියෙනවා. ඔයා මේ tool එක ඇතුළට ආවට පස්සේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේවට අනුකූලව ඔයා වීඩියෝස් හදලා YouTube එකට TikTok එකට Instagram එකට මේ වීඩියෝස් ඔයා අප්ලෝඩ් කරන්න මේගොල්ලන් දීලා තියෙන ගයිඩ්ලයින්ස් එක. ඉතින් ඒ හරහා ඔයාට මම අර උඩින් කියපු කෑෂ් ප්‍රයිස් ඒ වගේම මෙම්බර්ෂිප් ඒ වගේම ෆ්‍රී ක්‍රෙඩිට්ස් මේ හරහා ඔයාට දිනා ගන්න අවස්ථාවකුත් Magic Light AI tool එකෙන් ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවත් අනිවාර්යයෙන්ම මග හැර ගන්න නැතුව මේකත් ඔයාට try කරලා බලන්න පුළුවන්. හරි මං හිතන්නේ දැන් ඔයා දන්නවා ලෝක ඇතුළේ ට්‍රෙන්ඩින් වෙන FIFA World Cup 2026 එක ටාගට් කරලා කොහොමද මේ Magic Light AI tool එකත් එක්ක ඔයා වීඩියෝස් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මෙහෙම වීඩියෝස් ජෙනරේට් කරලා ඔයාට පුළුවන් Facebook එකට වගේම YouTube එක හරහා මොනෙටයිසේෂන් වලින් මුදල් හොයන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ Magic Light AI tool එක ඇතුළේ තියෙන creation challenge එකට ඔයා win කරාට පස්සේ ඔයාට cash prize ඒ වගේම අනිකුත් rewards ඔයාට ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම අද වීඩියෝ එක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න මතක ඇතුව වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ ප්‍රශ්න පහළ comment section එකේ දාන්න. අපි හැකි ඉක්මනින් ඔයාට උදව් කරනවා ඒවා විසඳ ගන්න. ඒ වගේම අපි තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයා ළඟටම එනකන් මෙන්න මේ වීඩියෝස් ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්.